වාතකණ්ඨ රෝගයේ ප්‍රධාන වශයෙන් විලුඹ ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයක්. අපේ ශරීරයේ බර දරා ගන්න අපිට උදව් කරන්නේ අපේ පාදයේ ඇති වක්‍රයි. පාදයේ ඇතිවන විකෘතිතා නිසා ඇවිදිනකොට විලුඹේ වේදනාව ඇති වෙනවා. අඩි උස පාවහන් පැලඳීම මේ රෝගාබාධයට එක් හේතුවක් වෙනවා. අපි වයසට යනකොට අපේ ඇඟේ තියෙන කප ධාතුව අඩු වෙනවා. මාංශ ධාතුව අඩු වෙනවා. ගර්භණී මාතාවන්ටද මේ විලුඹේ වේදනාව ඇති වෙන්න පුළුවන්. රාත්‍රියේ නිදාගෙන උදෑසන අවදි වෙලා ඇවිදින පළවෙනි පියවර කිහිපයේදී විලුඹේ අධික වේදනාවක් ඇති වේද, දැවිල්ලක් ඇති වේද, කටුවකින් අනින්නා වගේ දැනෙනවද? ඒ වාකටු හෙවත් වාතකණ්ඨ කියලා අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. නිරෝගිමත් දිවියකට ස්වාත්‍රා. ආයුබෝවන් සුබ දවසක්. මම ආයුර්වේද වෛද්‍ය ඉන්ද්‍රිකා සමන්මලී. අද ස්වාත්‍රා ආයුර්වේද YouTube channel එක මගින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සඳහන් වෙලා තියෙන වාත රෝග 80න් එකක් වන වාතකණ්ඨ රෝගය ගැන. මේ වාතකණ්ඨ රෝගයේ ප්‍රධාන වශයෙන් විලුඹ ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයක්. මේ සියලුම රෝගයන් වලට පොදුවේ බලපාන හේතුවක් තමයි අපගේ වැරදි ආහාර විහරණ හා සංකීර්ණ වූ ජීවන රටාව. වලගොඩලි සහිත රළු බිමේ බොහෝ වේලා දුර ගමන් කිරීමෙන්ද, දිවීමෙන්ද, වැරදි ඉරියව්වෙන් ගොවිතැන් කටයුතු කිරීමෙන්ද, බොළට සංදිය පීඩාවන අයුරින් අධිකව වෙහෙසීමෙන්ද, පාද සංදිය තැලි, කෙටි, උලුක්කු වී ඉදිමීමට පත්වීම නිසා ගුල්ප සංදිය ප්‍රදාහ වී වාත කෝප වෙලා ඒ ස්ථානයේ වාතයේ කෝප වීමත් සමග ඇතිවන තත්ත්වයක්. මෙහිදී සිදුවෙන්නේ ගුල්ප සංදිය ආශ්‍රිතව වාත කෝපයත් එක්ක වේදනාව සහ කටුවකින් අනින්නාක් බඳු වේදනාවක් ඇති වෙනවා. එතකොට මේට අපි ආයුර්වේදයේදී වාකටු හෙවත් වාතකණ්ඨ කියලා හඳුන්වනවා. අපිට දුවන්න පනින්න ශරීරයේ විවිධ ක්‍රියාකාරකම් කරන්න අපේ ශරීරයේ බර දරා ගන්න අපිට උදව් කරන්නේ අපේ පාදයේ ඇති වක්‍රයි. මේ වක්‍ර හැදිලා තියෙන්නේ පාදුක කවලිකා වලින්. හෙවත් ප්ලාන්ට් පැෂියා වලින්. මේ ප්ලැෂියා එක හැදිලා තියෙන්නේ සම්බන්ධක පටක වලින්. මේ සම්බන්ධක පටකය තියෙන්නේ අපේ කැල්කේනියම් බෝන් එකේ ඉඳලා පාදයේ ඇඟිලි දක්වා තියෙන ප්‍රදේශය. මෙම සම්බන්ධක පටක අධික වෙහෙසටපත් වීම, ඉරීම නිසා ප්ලාන්ට් පැෂියා පටකය දුර්වල වෙනවා. මේ තත්ත්වයේදී ප්ලාන්ට් පැසිසයිටිස් කියලා රෝග තත්ත්වයකටපත් වෙනවා. ඒකෙදි තමයි වාතකණ්ඨ කියලා අපි ආයුර්වේදයේදී හඳුන්වන්නේ. වැරදි ඉරියව්වෙන් ඇවිදීම නිසා බොහෝ වෙලා ඇවිදිනකොට අපේ විලුඹේ වේදනාව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපිට ඇවිදීමට උදව් කරන්නේ පාදයේ තියෙන වක්‍ර. ඒ වක්‍ර වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී කියන්නේ ෆ්ලැට් ෆුට් සහ හයි ආච් කියලා. ඒ වගේම පාදයේ ඇති වෙන විකෘතිතා නිසා ඇවිදිනකොට විලුඹේ වේදනාව ඇති වෙනවා. ඊට අමතරව අපි නොසලකා හරින තව අවස්ථාවක් තමයි අපේ පාවහන් ගෙවෙනවා. එතකොට මේ ගෙවුනහම පාදයට නොගැලපෙන විදිහෙන් තමයි ඒක නිර්මාණය වෙන්නේ. ඒ විටත් අපේ විලුඹේ වේදනාව ඇති වෙනවා. ඒ වගේම මේ අපි කතා කරපු වක්‍ර වලට හැඩයට අනුකූල නොවන පාවහන් පැලඳීමත්, ඒ වගේම අඩි උස පාවහන් පැලඳීමත් මේ රෝගාබාධයට එක් හේතුවක් වෙනවා. පාදයේ බෙහෙවින් ඇදෙන සුළු ක්‍රියාකාරකම් වල යෙදීමෙන්ද, ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් අධිකව දුර ගමන් කිරීම, දුර දිවීම මෙන්ම පාපන්දු ක්‍රීඩාවේ බැලේ නර්තනයේ යෙදෙන අයටත් මේ වගේ රෝග අවස්ථා ඇති වෙන්න පුළුවන්. දැන් බොහෝ අය කරනවා ස්කිපින් ක්‍රීඩාව. ඒ ස්කිපින් ක්‍රීඩාවේදීත් මේ විලුඹ සංදිය ප්‍රදාහ වීම මගින් වේදනාව ඇති වෙනවා. අඩි උස සපත්තු බොහෝ වේලා පැලඳගෙන සිටින රැකියාවල යෙදෙන අයටත්, ආරක්ෂක අංශයේ රැකියාවල යෙදෙන අයටත්, වෛද්‍ය වෘත්තියේ මෙන්ම හෙදියන්ටත්, ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවයේ යෙදෙන අයටත්, වෙළඳ සේවක සේවිකාවන්ටත්, අධිකව බර උසුලන රැකියාවල යෙදෙන අයටත් මේ විලුඹේ වේදනාව ඇති වෙන්න පුළුවන්. අපි වයසට යනකොට අපේ ඇඟේ තියෙන කප ධාතුව අඩු වෙනවා, මාංශ ධාතුව අඩු වෙනවා. මේ හේතුවෙන් විලුඹ අස්තියේ ඇති මාංශමය ස්වභාවය අඩු වීම හේතුවෙන්ද විලුඹේ වේදනා ඇති වෙන්න පුළුවන්. ගර්භණී මාතාවන්ටද මේ විලුඹේ වේදනාව ඇති වෙන්න පුළුවන්. අපි ගන්න ජල ප්‍රමාණය අඩු වීම නිසා, ඒ වගේම ඒට සරිලන විදිහට අපි මුත්‍රා පිට නොකිරීම නිසා, මුත්‍රා කරන වාර ප්‍රමාණය අඩුවීම නිසා අපේ ශරීරයේ යූරික් ඇසිඩ් ප්‍රවණතාවය වැඩි වෙනවා. ඒකට ජලයේ ප්‍රමාණය අඩුවෙන් ගැනීමත්
වැඩිපුර උෂ්ණාධික හා අම්ලාධික ආහාර අනුභවයත් මේට බලපානවා. ශරීරයේ ප්‍රතිශක්තිතාවය අඩු අයටත් රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය දීර්ඝ කාලයක් තිස්සේ අඩු අයටත් රක්තහීනතාවයෙන් පෙළෙන අයටත් පෝෂණ ඌනතාවයෙන් පෙළෙන අයටත් මේ විලුඹේ වේදනාව ඇති වෙන්න පුළුවන්. දීර්ඝ කාලීනව මధుමේහ රෝගයට ප්‍රතිකාර ගන්නා පුද්ගලයන්ටද මధుමේහ රෝගීන්ට බොහෝ විට මේ විලුඹේ වේදනාවන් ඇති වෙන්න පුළුවන්. රාත්‍රියේ නිදාගෙන උදෑසන අවදි වෙලා ඇවිදින පළවෙනි පියවර කිහිපයේදී විලුඹේ අධික වේදනාවක් ඇති වේද, දැවිල්ලක් ඇති වේද, කටුවකින් අනින්නා වගේ දැනෙනවද? ඒ ටික දුරක් ගමන් කිරීමෙන් ක්‍රමයෙන් අඩු වෙලා යනවද? මෙවැනි රෝග අවස්ථාව ලක්ෂණයක් තියෙන ඒ වාකටු හෙවත් වාතකණ්ඩ කියලා අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. මේ රෝග තත්ත්වයේදී බොහෝ වෙලාවට උදෑසන කාලයේ විලුඹේ වේදනාව ඇති වෙන්න හේතුව තමයි අපි විවේකීව ඉඳලා නිදාගෙන ඉඳලා කකුල පල්ලෙහාට තියෙනකොට මේ ප්ලැෂියායික ඇදීමකට කෙටිවීමක් වෙලා තියෙනවනේ. මේ කෙටිවීම ඇදීමකට ලක් වෙනවා. එතකොට විලුඹේ වේදනාවක් ඇති වෙනවා. මේ රෝග තත්ත්වය උදෑසන කාලයේ පමණක් නොව අපි බොහෝ දුර ගමන් බිමන් ගිහිල්ලා ඇවිල්ලා වාඩි වෙලා ඉඳලා එකපාරට නැගිටලා පඩි නගින අවස්ථාවකදී වුණත් වෙන්න පුළුවන්. මේ රෝග අවස්ථාව අපිට අද වන විට හරි සරලව හඳුනා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. ඒ එක්ස්රේ කිරණ ඡායාරූප ලබා ගැනීම මගින්. මේ රෝග තත්ත්වය අපිට සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් මගින් සනාථ කරගෙන ඒට අවශ්‍ය පිළියම් යොදන්න පුළුවන්. අපේ ආයුර්වේදයේදී නම් මේ රෝග අවස්ථාව හඳුනා ගැනීමට දෝෂ ධාතු තත්ත්වය බලන්න ඕනේ. සලකා බලන්න ඕනේ. මේ දෝෂ ධාතු තත්ත්වය සලකා බලලා ඒ සඳහා සුදුසු කසාය ගුලිය කල්ක ලබා දෙනවා. මේ රෝග තත්ත්වය ප්‍රධාන වශයෙන්ම වාත රෝග ගණයට අයත් වෙනවා කියලා මම කියවනේ. එතකොට අපි මෙහිදී ප්‍රධාන වශයෙන්ම වාත සාමක ඖෂධ තමා ලබා දෙන්නේ. ශෝධන, සමන, තර්පණ ආදී ගුණයෙන් යුක්ත අභ්‍යන්තරික ඖෂධ ලබා දීම මගින්ද බාහිර වශයෙන් අපිට මේ සුදුසු අවස්ථාව සැලකලා බලලා තෛල අභ්‍යංගය සහ සම්බාහනය මගින් මේට ප්‍රතිකාර කරන්න පුළුවන්. තෛල අභ්‍යංගය සඳහා අපිට නාරායන තෙල්, පිණ්ඩ තෙල්, ගුඩුචි ආදී තෙල් සහ සීතෝදක තෛලය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මෙහිදී අපිට අශ්මඝට්ටන ස්වේදයක් කරන්න පුළුවන්. අශ්මඝට්ටන ස්වේදය කියලා මෙහිදී මම හඳුන්වන්නේ හොඳින් ගඩොල් කැටයක් ගිනියම් වෙන්න රත් කරලා එය පරිස්සමට බාලා සුදුසු ස්ථානයක තියලා ඒට විනාකිරි දාලා ඒකෙන් එන දුමාරයේ ඒ ආඝාත ස්ථානයේ ඒ විලුඹට ඇල්ලීම මගින් වේදනාව සමනය කරන්න පුළුවන්. ඒ වගේම අපිට අවගාහනක් ඡේදයක් කරන්න පුළුවන්. ඒක හරි සරලව අපිට ගෙදෙදි කරගන්න පුළුවන්. ඒකට අපිට ගංගාවෙන් ලබා ගන්නා තිරුවානාගල් කැට කිහිපයක් සමග අරත්තාල කෑලි කිහිපයක් කපලා දාලා හොඳින් වතුර තම්බලා අරගෙන කකුල දාන්න පුළුවන් රස්නෙට පාදය අවගාහනය කිරීම මගින් වේදනාව සමනය කරගන්න පුළුවන්. ඒ වගේම හොඳ සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ සහාය ඇතුව පංච ධාතු ශලාකාවෙන් මේක අග්නි කර්ම කරන්න පුළුවන්. ඒ වගේම දෝෂ තත්ත්වයේ රක්ත දූෂණයක් වෙලා තියෙනවා නම් එහිදී අපිට රක්ත මෝක්ෂණ ක්‍රම භාවිතා කරන්න පුළුවන්. මේ ආදී වශයෙන් ඖෂධ ප්‍රතිකාර ගන්නා අතරතුර අපිටද මේන් සමනය කරගන්න, පාලනය කරගන්න හැකියාව තියෙනවා. පෝෂණ තත්ත්වයේ සමතුලිත කර ගැනීම. අපි පළඳින පාවහන් පිළිබඳව හොඳ අවධානයකින් කටයුතු කිරීම. මේ ආදී කරුණු කාරණා අපි හරියට පරිස්සම් වෙනවා නම් අපිට මේ රෝග තත්ත්වයෙන් මිදෙන්න පුළුවන්. තව තවත් ඇති වෙන රෝගාබාධ සම්බන්ධව වැඩිදුර ඉගෙන ගැනීමට, වැඩිදුර දැන ගැනීමට, ඔබට දෛනික ජීවිතයේදී ඇති වෙන ගැටලු වලට, රෝග තත්ත්වයන් පිළිබඳව කරුණු දැන ගැනීමට මේ ස්වස්ත්‍රා YouTube channel එක මගින් අපි බලාපොරොත්තු වෙනවා ඔබ දැනුවත් කරන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔබ සෑම අපිත් එක්ක මේ channel එකත් එක්ක ඉදිරියටත් කටයුතු කරයි කියලා. ස්තුතියි. නිරෝගිමත් දිවියකට ස්වාත්‍රා